අපේ රට බුදුදහමින් සුපෝෂණය වෙච්ච ලංකාද්වීපයක්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ ලංකාව තුළ තථාගතයන් වහන්සේගේ ධර්මය ස්ථාපිත වුණා. අපේ රටේ අස්සක් මුල්ලක් නෑරම හිටපු මිනිස්සු ධර්මයේ සරණ යන්නට පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ සරණ යන්නට පටන් ගත්තා. මේකේ ප්‍රතිඵලයක් විදියට අපේ රටේ සංස්කෘතිය ගොඩනැගුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව. බැවයි පන්සලයි ගමයි දාගැබයි කහ සිවුරයි නිල් කෙත්යායයි මේ සංකල්පය හරි ලස්සනයි. මේ සංකල්පය ඇතුලේ පුදුමාකාර අර්ථයක් ගැබ් වෙලා තියෙනවා. අපේ මිනිස්සු පන්සිල් පද පහ රකින්න දසරාජ ධර්මයන්ට අනුව රාජ්‍ය පාලනය කරන මේ වගේ ශ්‍රේෂ්ඨ රටක් අපේ රට තුළ නිර්මාණය වෙලා තිබ්බා සුද්ධු අපේ රටට එන්න කලින්. හැබැයි සුද්ධු අපේ රට අල්ලගත්තට පස්සේ සුද්ධොන්ගේ තිබ්බ සංස්කෘතිය අපේ රටේ සංස්කෘතියත් එක්ක මිශ්‍ර වෙන්න පටන් ගත්තා. සයනස සුද්ධු අපේ රටට ආවට පස්සේ අපේ රටේ සයනස මිනිස්සු බොන්න පුරුදු වුණා. සමහර මිනිස්සු සයනස මුදලට යට වෙලා සයනස සංඝයා ඝාතනය කරා. රට පාවා දුන්නා. මේ වගේ දුරාචාරකම් අපේ රට තුළ ඇති වුණා සයනස.